දියවැඩියා රෝගී තත්ත්වය නිසා ඔබේ ජීවිතයට බලපාන ගැටලු. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන මේ වැරැද්ද නිසා ඔබේ ලස්සන ජීවිතය නැති වෙන්න පුළුවන්. මම ඔබට මේ ගැටලු කියන්න. අපි හරි ආසයි ලස්සන දකින්න. මේ ලෝකේ සුන්දරත්වය දකින්න. ඒ වගේම ලස්සනට වැඩ කරන්න. අපි ඒ දේ මොන දේ කරන්න අපිට ඒක දකින්න අපිට දැස අවශ්‍යයි. මේක තමයි අපිට වටිනම දේ. නේද? හැබැයි දියවැඩියා රෝගය නිසා අපේ දැස සදහටම අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පෙනීම නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දේවල් නරඹන්න අපේ ජීවිතවල තියෙන අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න අපි ඇවිදලා යන්න ඕනේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අපේ පාද. ඉතින් දියවැඩියා රෝගී තත්ත්වයකදී ගොඩාක් දෙනාට කියලා තියෙන දෙයක් තමයි තුවාලයක් වෙනකොට ඒ තුවාල සුව වෙන්න කාලයක් ගත වෙනවා. සමහර වෙලාවට ඒ තුවාල සුව වෙන්නේ නැතුව යනවා. ඒ දියවැඩියා රෝගේ පාලනය කරලා තිබ්බේ නැත්නම්. ඉතින් ඔබේ පාද අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාද වල ඇඟිලි අහිමි වෙන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් අපිට නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වකුගඩු වල තියෙන ක්‍රියාකාරීත්වය නැති වෙන්න පුළුවන්. අපි සදහටම දියවැඩියා රෝගී තත්ත්වය නිසා වගේම දියවැඩියාවත් එක්කම එන වකුගඩු රෝගී තත්ත්වයටත් අපි පත් වෙන්න පුළුවන්. එතකොට අපිට ලෙඩ රෝග වැඩි වෙන්න පුළුවන් අපේ ශරීරේ. ඉතින් වකුගඩු රෝගී තත්ත්වයට පත් වුණාම අපි සෑහෙන්න දුක් විඳින්න ගන්නවා. ඒ වෙලේට අපි හිතනවා අපි ජීවත් වෙලා වැඩක් නැහැ. එදාට තමයි අපි කල්පනා කරන්නේ අපි හරියට මේ දේවල් අනුගමනය කරා නම් අද අපි දුක් විඳින්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි හදවත් රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. heart attack එකක් හැදුනොත් ජීවිතේ නැති වෙන්න පුළුවන් ඒ වෙලේ. ඒ වගේම තමයි පැරලයිස් වෙනවා. ඒ කියන්නේ අංශභාගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැත්තම අපිට පණ නැතුව යන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් දියවැඩියා රෝගයට මුහුණ දීලා තියෙන අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ පාද සමහර වෙලාවට දැනෙන්නේ නැතුව යනවා. හිරි වැටෙන්න ගන්නවා. ඇල්ලුවට දැනෙන්නේ නැහැ. ස්නායු කියන්නේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ දියවැඩියා රෝගී තත්ත්වයකදී ඒ දේවල් අනිවාර්යෙන් බලපාන්න පුළුවන්. ඉතින් ඇයි අපි දැන අමාරුවේ වැටෙන්නේ? ඇයි අපි දැන දුක් විඳින්නේ? ඉතින් ඔබට මම කියන දේ තමයි දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කරන්න. කැම බීම හරියට ගන්න. ඒ දේවල් හරි විදිහට පාලනය කරන්න. ඒ වගේම තමයි එක්සර්සයිස් අපිට හරි අවශ්‍යයි. ඒ දේවලුත් වෙන්නේ නැහැ ගොඩක් දුරට. ගොඩක්ම දියවැඩියා රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට ගොඩක් හිත යනවා වැඩි සීනි. ඒ කියන්නේ පැණි රස දේවල් වලට. අපිට පුළුවන් අපේ හිතෙන් මේ දේවල් නැති කරගන්න. ඒවට තියෙන ආසාව නැති කරගන්න. අපිට ජීවත් වෙන්න එක පැයක්ද පැය දෙකක්ද කීයද උනත් අපිට ආස නම් අපි ඒ දේ කරන්න නැතුව ඉන්න ඕනේ. ඉතින් මම මේ වැදගත් දේ ඔබේ ජීවිතේට කියන්නේ අපිට අපේ ජීවිතේ හරිය වැදගත්. අපි ජීවිතේ දුක් විඳින්න නැතුව ලෙඩවලින් දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න හරි ආසයි. හැබැයි මේ දියවැඩියා රෝගී තත්ත්වය නිසා අපි ගොඩක් දුක් විඳලා අපේ ජීවිතේ සදාටම අපිට නැති වෙන්න පුළුවන්. සේෆ් වේ හෝම් කේර් හොස්පිටල් ආයතනයෙන් ඉදිරිපත් කිරීමක්.